කාමරයේ තුෂාරාංකයේ පරීක්ෂණාත්මකව සෙවීම විද්‍යාගාරය තුළ සැලසුම් කරන පරීක්ෂණය. පැහැදිලි කර දීමේදී මම භාවිතා කරනවා මෙන්න මේ වගේ මෙතනදී අපිට ආකෘති දෙකක් පැහැදිලි කරගන්න පුළුවන්. මේ භාවිතා කරන්නේ කැලරිමීටරයක්. මේ කැලරිමීටරයේ තියෙන විශේෂත්වය තමයි බාහිර පෘෂ්ඨයේ මේ වගේ දිලිසෙනවා. අපි කියනවා ඔප දැමූ කැලරිමීටරය කියලා. බාහිර පෘෂ්ඨයේ අපිට මුණ බලන්න පුළුවන් ප්‍රමාණයේ ඔපයක් ඒකේ තියෙනවා. ඉතින් මේවා කැලරිමීටරයක් භාවිතා කරගෙන මේ බාහිර පෘෂ්ඨයේ ඔපය තියෙන කැලරිමීටරයේ තුලට ජලයේ කාමර උෂ්ණත්වයේ පවතින ජලය ඇතුල් කරලා ගොටුමන්තයක් භාවිතා කරලා ඉතා කුඩා අයිස් කැබලි භාවිතයෙන් ගොටුමන්තයේ තුල තබා ජලයේ තුල ගිල්වීම සිදු කරනවා. ගිල්වීම කරලා අපි දිය කරනවා. මේ විදිහට කුඩා අයිස් කැබලි දිය කරගෙන යන්නේ විට එහි උෂ්ණත්වමානයක් ඇතුළත් කරලා තියෙද්දී අපිට මේ පද්ධතියේ උෂ්ණත්වයේ ජලයේ උෂ්ණත්වය කියව ගන්න පුළුවන්. අයිස් කැබලි දිය කරගෙන යන අවතරතුර අපිට එක්තරා අවස්ථාවක මෙන්න මේ පෙනෙන ඔපය නොපෙනී යනවා. ඔපය නැති වී යන අවස්ථාවක් එනවා. ඒ කියන්නේ මේ බාහිර පෘෂ්ඨය අපිට මීදුම වගේ සුදු පාට පටලයක් බැඳෙනවා. ඒ කියන්නේ මේ වාතයේ තියෙන පරිසරයේ තියෙන නැත්නම් අපි මේ ඉන්න කාමරයේ පවතින ජල වාෂ්ප මෙයා මත ඝනීභවණය වෙනවා. අන්න එම මොහොතේ නැත්නම් ඔපය නැතිවන මොහොතේ අපි උෂ්ණත්වමාන පාඨාංකය කියවා ගන්නවා. ඒක එහි අගය අපි ඔපය නැතිවන විට θ1 විදිහට සටහන් කරගන්න. අයිස් එකතු කිරීම නතර කරලා අපි පරීක්ෂණයේ දිහා නැවත බලාගෙන ඉන්නවා. නැති වී ගිය ඔපය නැවත ඇති වෙන අවස්ථාව දක්වා. එන අපිට පැහැදිලිව පේනවා නැති වුණු ඔපය නැවත ඇතිවීමට පටන් ගන්නවා. මෙන්න මේ නැවත ඔපය ඇතිවන අවස්ථාවේදී උෂ්ණත්වමාන පාඨාංකය අපි සටහන් කරගන්නවා. θ2 කිව්වොත් මේ දෙන්න එකතු කරලා අපිට දෙකෙන් බෙදපුවාම කාමරයේ තුෂාරාංකය ගණනය කිරීමට හැකියාව ලැබෙනවා. මෙන්න මේ ආකාරයට තමයි ඔපදමු කැලරිමීටරයක් යොදාගෙන කාමරයේ තුෂාරාංකය පරීක්ෂණාත්මකව හොයන්නේ. එහෙනම් කුඩා අයිස් කැබලි ගොටුමන්තයක් ආධාරයෙන් කැලරිමීටරය තුල ජලය දිය කරන විට ඔපදමු කැලරිමීටරයේ ඔපය නැතිවන මොහොතේ උෂ්ණත්වයත් නැවතම ඔපය ඇතිවන මොහොතේ උෂ්ණත්වයත් අපි මැනගෙන එය සාමාන්‍ය ගණනය කිරීමෙන් පවතින පරිසරයේ නැත්නම් කාමරයේ තුෂාරාංකය පරීක්ෂණාත්මකව ගණනය කළ හැකි වෙනවා. ඒ වගේම මෙන්න මෙවැනි පරීක්ෂණයක් අපිට සැලසුම් කිරීමේ හැකියාව පවතිනවා මේ සඳහා. අපිට මේ ඔපය නැතිවීම ඔපය ඇතිවීම කියන අවස්ථාව එකම පද්ධතියක් දිහා බලාන ඉද්දී මදක් යම් ප්‍රමාණයක පොඩි අපහැදිලිතාවක් පවතින්න පුළුවන්. මෙන්න මේ නිසා අපිට පරීක්ෂණ නලයක් විද්‍යාගාරයේ යොදා ගන්න පුළුවන්. එහි වක්‍රාකාර කොටසේ රිදී ආලේප කරලා තියෙනවා. අපි පරීක්ෂණ නල දෙකක් භාවිතා කරනවා. එක පරීක්ෂණ නලයක් අපි අර රිදී ආලේපිත බාහිර පෘෂ්ඨයේ ස්වභාවය, දිලිසෙන ස්වභාවය පරීක්ෂණය පුරාවටම නිරීක්ෂණය කිරීම සඳහා තියා ගන්නවා. ඒක අපේ පාලක පරීක්ෂාව විදිහට අපි හඳුන්වනවා. අනෙක් පරීක්ෂණ නලයේ රිදී ආලේපිත කරපු වක්‍ර පෘෂ්ඨ රිදී ආලේප කළ සර්ව සම දෙකක් අනෙක් පරීක්ෂණ නලයේ තුල මෙතන එහි විවරයට අපි ඇබයක් සම්බන්ධ කරලා මේ ආකාරයට කුඩා වීදුරු නලයක් මෙතනින් තවත් මේ ආකාරයේ කුඩා වීදුරු නලයක් සහ උෂ්ණත්වමානය ඇතුල් කරලා මේක තුලට වාෂ්පශීලී ඊතර ද්‍රවය ඇතුළත් කරනවා. මේ නලයෙන් අපි වාතය ඇතුල් කිරීම සිදු කර විට මෙතන වාෂ්පශීලී ඊතර බුබුලණය වෙනවා. ඒ බුබුලණය වෙන අතරතුර මෙතනින් වාතය මෙතන වාෂ්පීභවණය වීමේ ක්‍රියාවලිය සිද්ධ වෙනවා පරිසරයට. මේ විදිහට ක්‍රියාව සිදු කරන විට මේ පද්ධතිය සිසිල් වීම නිසා මේ බාහිර වාතයේ පවතින නැත්නම් කාමරයේ මේ පරීක්ෂණ නලයේ අවට පවතින වාතයේ ජල වාෂ්ප මේ රිදී දිතාලයේ මත තැම්පත් වෙනවා නැත්නම් ඝනීභවණය වෙනවා. මෙන්න මේ විට අපිට
රිදී දිදාලයේ පවතින මේ දිලිසෙන ස්වභාවය නැති වී යෑමක් අපට දක්නට ලැබෙනවා. ඒ හඳුනා ගැනීම පහසුවට අපි පාලක පරීක්ෂාව යොදා ගන්නවා. දැන් පාලක පරීක්ෂාවේ රිදී දිදාලයේ සමග සංසන්දනාත්මකව අපට මෙතන ජල වාෂ්ප තැම්පත් වන අවස්ථාව පැහැදිලිව හඳුනා ගැනීමේ හැකියාව පවතිනවා මේ පරීක්ෂණයේදී. අපි වාතය ඇතුල් කිරීම නතර කරලා නැත්නම් වාතය ඇතුල් කිරීමේදී රිදී දිදාලය මත ජල වාෂ්ප ඝනීභවනය නැත්නම් තැම්පත් වීම වඩ අවස්ථාවේ උෂ්ණත්වයේ පෙර පරිදිම උෂ්ණත්වමාන පාඨාංකයේ θ1 මැන ගන්නවා. වාතය ඇතුල් කිරීම නතර කර අපි බලන් ඉන්නවා නැවත මෙන්න මෙහි පවතින රිදී දිදාලයේ පෙර පැවතිච්ච ස්වභාවය නැත්නම් පෙර පැවතුණු දිලිසෙන ඔපය ඇතිවන අවස්ථාව දක්වා අපි බලන් ඉඳලා එතන උෂ්ණත්වයේ පාඨාංකය කීයද කියලා සටහන් කරගන්න. එහෙමනම් එම උෂ්ණත්ව පාඨාංක දෙකේ සාමාන්‍ය ගැනීමෙන් අපට තුෂාර අංකය ගණනය කිරීම කළ හැකි වෙනවා. හොඳයි. මේ අලුත් ආකාරයට හිතපු පරීක්ෂණාත්මක ක්‍රමවේදයක් විදියට අපට මෙවැන්නක් සැලසුම් කළ හැකි වෙනවා. හොඳයි. ඔබට මම පැහැදිලි කිරීම කරේ තුෂාර අංකය පරීක්ෂණාත්මකව සෙවීමේ පරීක්ෂණය කොහොමද සැලසුම් කරන්නේ කියන ආකාරය පිළිබඳ පැහැදිලි කිරීමක් ඔබට ලබා දීමටයි.